ඔයාගේ බඩ ඇවිල්ලාද? ඔයා කැමති කිසිම අඳුමක් අඳින්න බැරිද? බඩ බසගෙන ඇඟ ෂේප් කරගන්න කැමති ඔයාටයි මේ වීඩියෝ එක. කකුල් දෙක ෂෝල්ඩර් ලෙවල් එකට වඩා ටිකක් වැඩි නෑට් කරගන්න. ඊට පස්සේ ඇඟෙන් හොඳට ස්ට්‍රෙච් වෙන්න. ඔයාට ෆ්ලෝ එක මෙහෙම ගිහිල්ලා අල්ලන්න බැරි නම් ඒකට වරි වෙන්න එපා. ෆස්ට් ඩේ එකේ ඔයාගේ ස්ට්‍රෙචින් නැත්තම් හරි එහෙම හින්දානේ ඔයාට ෆ්ලෝ එක අල්ලන්න බැරි. එහෙමනම් ඔයා හොඳට ස්ට්‍රෙච් up. අනිත් එක පිට මෙන්න මේ විදිහට කුදු කරගෙන යන්නත් එපා. right? පිට කුදු කරගෙන ගිහිල්ලා වැඩක් නැහැ. එතනින් මෙන්න ඔයාගේ ඒ කියන්නේ පොස්ට් එක අවුල් වෙනවා. හරිද? ඔයාගේ ශරීරයේ හැඩය ඔයා මෙහෙම වුණොත් ඔයාගේ ශරීරයේ හැඩය කැත වෙනවා. එහෙම වෙන්න එපා. හොඳට උඩට අදිනවා. ඔයාට පුළුවන් ප්‍රමාණය. ඔයාට පුළුවන් මෙතන ෆ්ලෝ එක අල්ලන්න නැතුව මෙතෙන්ට යන්න නම් එතන ඉඳන් උඩට එන්න සර්කල් එක අරගෙන. right? අත මේ විදිහට සර්කල් එකක් අරගෙන තමයි උඩට. 20 counts. 1 2 හරි. අපි ඊළඟ වර්ක්අවුට් එක කකුල් දෙක චුට්ටක් ඈත් කරලා අත් දෙක ඔළුවට අරන් ගියා. අපේ දකුණු කකුල මුලින් මුස්සමු. වම් පැත්තේ වැලමිට ගාවට වගේ අරන් එන්න. right? ටච් කරන්න ඕනේ. මෙහෙම ටච් කරන්න යන්න එපා. හරිද? ඒව වැරදි. හරිද? එහෙම නැතුව මේ වැරදි ඉරියව් කරොත් ඇඟ අඩු කර ගන්නව නෙවෙයි ලෙඩ තව වැඩි හදා ගන්න එක වෙන්නේ. ඒ හින්දා හරියට කරන්න. මේ ඇඟ හොඳට කෙලින් තියාගන්න. මේ වකුඩු කරගෙන කරන්න යන්න එපා. අපි එකෙන් කරමු 15 counts. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. අපි අනිත් පැත්තට කරමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. උදේ නැගිට ගමම ඔයා මේ වර්ක්අවුට්ස් ටික කරත් ඔයාගේ ශරීරයේ ලොකු වෙනසක් අත්විඳින්න පුළුවන්. ඊට පස්සේ වර්ක්අවුට් එක අපේ ඇඟ දැන් මෙහෙම කෙලින් තියෙන එක අපි පොඩ්ඩක් මෙන්න මේ විදිහට බෙන්ඩ් කරනවා. හරිද? ධනිස් දෙක චුට්ටක් බෙන්ඩ් කරන්න. ඔයාලට මේ සයිඩ් එකට කරලා පෙන්නන්න. මෙහෙම මෙතෙන්දි චුට්ටක් කුදු කරගන්න. හරිද? ඒ කරගන්නේ අපේ බඩට වර්ක්අවුට් එකක් දෙන්න. ඊට පස්සේ අපේ මේ බෙලි එක ට්විස්ට් කරනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20. ඕක ඊට වඩා කරන්න පුළුවන් නම් තව හොඳයි. හරි. ඊළඟ වර්ක්අවුට් එක ෆ්ලෝ එකේ කරන්නේ. ඒකට ඔයාට යෝග මැට් එකක් නැහැ කියලා නොකර ඉන්න එපා. නිකන් කරන්න. නිකන් මේ මැට් එකක් නැතුව හරි කරන්න පුළුවන්. right? අත් දෙක මේ විදිහට තියාගන්න. ඊට පස්සේ කකුල ළඟට අරන් ආවා. තිබ්බ තැනට ගෙනිච්ච. ළඟට අරන් ආවා. ඕකේ අපි කරමු. අද ඔයාලගේ ඒ කියන්නේ මෙතන ඇති වර්ක්අවුට්ස් කරන සහ කරපු කලින් කරපු මේ වර්ක්අවුට් එකක් කරලා තියන අය එහෙම ඇති. වර්ක්අවුට් නොකරපු එක්කෙනෙක්ට පොඩ්ඩක් මේක හાર્ඩ් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අත මෙහෙම තියන් කරන්න කියන්නේ. නැත්තම් ඔයාලට පුළුවන් ඒක ඔයාලට දැනෙන්නේ නැත්තම් මේ කරන එක ඔයාලට දැනෙන්නේ නැත්තම් අත් දෙක රිලීස් කරලා 1 2 3 4 ඔය විදිහට කරන්න. අපි ඒකෙන් කවුන්ට් 15ක් කරමු. පටන් ගමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. right? slowly down. හැම තිස්සෙම අපේ ශරීරයට අහුම්කම් දීලා කරන්නේ. කියන්නේ ඔයාලට ඉක්මනට ප්‍රතිඵල ගන්න කියලා හිතාගෙන ලොකු ඒ කියන්නේ හිතන්නකෝ මම මේකෙන් අද 60ක් කරනවා කියලා ෆස්ට් ඩේම එහෙම කරන්න යන්න එපා. ඒක ඔයාගේ ශරීරයට ඔරොත්තු දෙන්න නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ශරීරයට අහුම්කම් දීලා වර්ක්අවුට් කරන්න කම්මැලි කමට නෙමෙයි ශරීරයට. අත් දෙක දෙපැත්ත. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. ඔයාලා මේ වර්ක්අවුට්ස් ටික try කරලා බලන්න. ඔයාලා හැබැයි අද කරලා හෙට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. අඩුම දවස් 30ක් හරි මේ වර්ක්අවුට් ටික එක දිගට කරන් යන්න. මම තවත් ඔයාලට මේ වගේ ලස්සන නෙවෙයි ඇඟ ලස්සන වෙන වීඩියෝස් අරගෙන
ආයෙන්න ඉතින් මගේ මේ ටියුටෝරියල් සීරීස් එකත් එක්ක රැඳෙගෙන ඉන්න. ඉතින් මම ඔයාලා වෙනුවෙන් තවත් මේ වගේ වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට මොන හරි දේවල් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. නැත්නම් මගේ WhatsApp නම්බර් එක සඳහන් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මගේ ෆිට්නස් ක්ලාසස් වලට join වෙන්න. තා වැඩිදුර ඔයාගේ ඇඟට ඕන අප් කරගන්න. ඉතින් අපිත් එක්ක join වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් thank you so much.